පාටකුරුල්ල ටෙලිනාට්‍ය කියන්නේ ලංකාවේ සම්මාන උළෙලවල්හිදී එක පිට එක සම්මාන ලබාගත් ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් නිවැරදි. කොහොම වුණත් පාටකුරුල්ල ටෙලිනාට්‍යයේ කෙවින්ගේ හොඳම යාළුවගේ චරිතයට රංගනයෙන් දායක වන විරාජ් ධනුෂ විතානගේ නම් තරුණ නළුවා ගැන ටිකක් අමුතු විදිහේ පුවතක් අද වාර්තා වුණා. වීඩියෝ එකට යන්න කලින් ප්‍රාර්ථනා YouTube channel එක තාමත් ඔයා subscribe කරලා නැති කෙනෙක් නම් ප්‍රාර්ථනා YouTube channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන් යන්නත් අමතක කරන්න එපා. ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන විරාජ් ධනුෂ විතානගේ නම් අය කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියේදී අත්අඩංගුවට ගත් බව මත්තිගොඩ පොලිසිය පවසනවා. එම සැකකරු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මත්තිගොඩ පොලිසිය ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් පිළියන්දල නගරය ආසන්නයේ මත්ද්‍රව්‍ය වැටලීමකට පැමිණ සැකකරු රැඳී සිටි කාමරය පරීක්ෂා කර ඇති අතර අනතුරුව සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ මෙම කොකේන් මත්ද්‍රව්‍ය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරු අනුරාධපුර පදිංචිකරුවෙක්. සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වෙනවා. ගල්කිස්ස කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී MDT නිලංග මහතාගේ මෙහෙයවීමෙන් මත්තිගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වනවා.